බලමුද මෙන්න මෙයාගෙන් මට ලැබුණු රිසල්ට්ස් මොනවාද කියලා. Hello everyone, welcome back to my channel. ඉතින් gorgeous lady මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මතක් කරනවා තාම channel එක subscribe කරලා නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් channel එක subscribe කරලා ලස්සන වෙන දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් කරන්නේ නැහැ කියලා, ඒ කියන්නේ මේ විදිහට explain කරන වීඩියෝ එකක් කරන්නේ නැහැ කියලා හිතුවට මට හිතුණා කමක් නැහැ. අනිත් දේවලුත් කියන එකේ මේකත් කියනවා කියලා. එහෙනම් අපි වීඩියෝ එකට මොකක්ද අද කියන්න ආවේ කියලා බලන්න. අද කියන්න ආවේ කොලැජන් එක බොන්න පටන් ගත්ත දවසේ සහ බීලා ඉවර වෙද්දි මගේ රිසල්ට්ස් කොහොමද කියලා. මේ ඔයගලන්ට පේන්නේ TikTok එකේ කිසිම ෆිල්ටර් එකක් මුකුත් නැතුව මම වීඩියෝ එකක් කරා බොන්න ගත්ත දවසේ. ඔයගලන්ට YouTube එකේ මම පෙන්නලා තියෙනවා බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ඔයගලන්ට මා වීඩියෝස් වල පේන විදිහට මගේ ස්කින් එක පේන විදිහට සහ දැන් TikTok වීඩියෝස් කරද්දී කිසිම ඉෆෙක්ට්ස් මුකුත් නැතුව ස්කින් එකේ වෙනස බලන්නත් පුළුවන්. මම හැමදේම ඔයගලන්ට කියන්නේ සාක්ෂිත් එක්කනේ. ඉතින් ඒක නිසා ටික කාලයක් යන්න පුළුවන්, ඉක්මනින් රිසල්ට්ස් එන්න පුළුවන්, ඒ වගේ තියෙනවා. ඉතින් කොලජන් එකෙන් ඔන්න ඔයාලා ඔය දකින්න විදිහට තමයි before after results තියෙන්නේ. කොලජන් එක මගේ online store එකට sell කරන්න ගත්තා. හැබැයි කිසිම විදිහකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. මේක මම පාවිච්චි කරන්න කලින්. පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම කිසිම විදිහකින් රිසල්ට්ස් කිව්වේ නැහැ. මොකද මම සෙල් කරන්න ගත්තට මම දන්නේ නැහැ රිසල්ට්ස් හොඳයිද කියලා. මොකද මම ලොකු ස්ටොක් එකක් මුලින්ම ගෙනාවේ නැති හින්දා මට ඒක ප්‍රශ්නයක් වුණ නැහැ. ඒක නිසා මම රිසල්ට්ස් එනකම් තියනවද නැද්ද බලන්න බීලම හිටියා. ඔයගොල්ලන්ට මේක කතා කරන්න. මොකද channel එක හරහා මට මුදලට වඩා විශ්වාසය වටින නිසා. හරි. මේ කොලැජන් එකට කලින් මම බිව්ව Instagram page එකකින් ගත්තු යටි කියන page එකකින් ගත්තු කොලැජන් එක. ඒක hydrolyzed කොලැජන් එකක්. ඒක සත්වයන්ගෙන් හදන කොලැජන් එකක්. ඉතින් ඒක බොද්දි හොඳ රිසල්ට්ස් තිබුණා. කොහොම මම කැරට් විටමින් C එක තමයි කොලැජන් බිව්වේ. ඒකේ විටමින් C අඩංගු වෙලා තිබුණේ නැහැ. ඒක නිසා අමතර විටමින් C ඇඩ් කරගෙන කැරට් එක බිව්වා. හොඳ රිසල්ට් එකක් තිබුණා. එතකොටත් ඔයගලන්ට මගේ ස්කින් එක බලන්න පුළුවන් සහ දැන් මේක බිව්වට පස්සෙත් මගේ ස්කින් එක ඔයගලන්ට බලන්න පුළුවන්. හරිද? ඉතින් ඒක කොලැජන් එක හොඳයි. කිසිම අවුලක් නැහැ. ඔයගලන්ට ඒක අරගෙන බොන්න පුළුවන්. හැබැයි ඒකට මට ඇඟ නිකන් ආරනවා වගේ. කියන්නේ මහත් වෙන්න බලනවා වගේ එකක් මට දැනුණා. ඒක නිසා මම මේක කොහොමත් ඉවරින්ද ඒක ඊට පස්සේ නවත්තලා මම මේක සෙල් කරන්න ගත්තා. ඊට පස්සේ මම මේක සෙල් කරලා අනිත්තට රිසල්ට්ස් කියන්න කලින් ඒක මම බීලා ඉන්න ඕනි කියලා මට ගෙන්නගෙන මම බිව්වා. බීලා ඔයගොල්ලන්ට පේන ඇති මං මේක බීලා ඉවරයි. මාස දෙකක් විතර යනකම් මම මේක පාවිච්චි කරා. එක බොටල් එකක් මාස දෙකක් යූස් කරන්න පුළුවන්. මොකද ග්‍රෑම් 5යි නිරෝගී පුද්ගලයෙකුට දවසට කොලජන් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ග්‍රෑම් 5 ගන්න මම හැමදාම කැරට් එක එකතු කරගෙන බිව්වා. සමහර දවස්වල දවසක් කර දවසක් වගේ බිව්වා. කොහොම හරි මට ලැබුණ රිසල්ට්ස් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඔයගොල්ලන්ට මගේ කොණ්ඩ දැක්කම පේනවා ඇති කලින්ට වඩා කොණ්ඩ වැවිලා තියෙනවා. කොණ්ඩ වැවෙන්න මම රෝස්මෙරි හා සීරම් එක ටික දවසක් ගාන්නේ නැතුව හිටියා. හැබැයි හරිම වේගෙන් කොණ්ඩ වැවෙන්න ගත්තා. කොණ්ඩේ හැදුවා. හදපු කොණ්ඩේ පාවා යවුණා. වෙන කිසිම දෙයක් ගත්තේ නැහැ. කොලජන් එක ගත්තේ. කොලජන් එකකින් ලැබුණ රිසල්ට්ස් කියලා අනිවාර්යෙන්ම මම දන්නවා. කොණ්ඩ වැවිච්ච එක. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ලේසියෙන් මගේ නියපොතු හයියට හිටින්නේ නැහැ. පොඩ්ඩ මිස් වුණත් පිහියට මේවා වුණත් ඉක්මනට කඩලා යනවා. වතුරට නිතර අපි වොෂ් කරද්දී නිතරම නියපොතු තුනී වෙලා කැඩෙන්න බලනවා. හැබැයි දැන් කිසිම විදියකින් මේ නියපොතු මාරම හයියයි කැඩෙන්නේ නැහැ. ඒක තමයි මම දෙවනියට අත්දැකපු දේ. ඊළඟට මගේ ස්කින් එක. මගේ ස්කින් එකේ බ්‍රේක්අවුට්ස් තිබ්බා. බ්‍රේක්අවුට් කියන්නේ නිකන් ඩල් ලුක් එකක් තිබ්බා. හැබැයි මම කියන්නේ නැහැ 100%ක්ම මේකෙන් කියලා. නමුත් මොකද මගේ ස්කින් කෙයාර් රූටින් එක තියෙනවනේ. මොකද මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් එක්ක ඒ ප්‍රොඩක්ට් වලට දිය යුතු ගරුත්වය දෙන්න ඕනේ. මොකද ඒවා බ්‍රෑන්ඩඩ් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්. ඒතකොට ඒවා වලින් අනිවාර්ය රිසල්ට්ස් තියෙනවා. ඒවත් එක්ක ඇඟ ඇතුළට, ඒ කියන්නේ මුළු ඇඟම එකපාරටක් කරගන්න. ඒක හැමෝටම කරන්න බෑ. බොඩි ලෝෂන් එකකිනුත් අමාරුයි. අපේ ඇඟ ඇතුළට ගන්න ඕනේ. එතකොට ඇඟේ පිටතින් පෙනෙන අපේ ඇඟ ඇතුළට ගන්න දේවල්. ඉතින් ඒක නිසා මේ අපි කොලජන් එක ගත්තම අපේ මුළු ඇඟම එක පාටකට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම අත්දකපු අනිත් දේ. සහ මේ වින්ටර් එකේදී ස්කින් එක නිකන් වේලිලා හරිම අවලස්සනක් එකතු කරනවා. හැබැයි මේක බොන්න ගත්තට පස්සේ ස්කින් එක මාර විතර දිලිසෙන්න ගත්තා. ඒක තමයි මම ඊළඟට අත්දකපු දේ. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ කොලජන් එකේ ලැබුණු benefits.
දැන් සමහර අය කියයි මේ සෙල් කරන්න කරනවා කියලා. ඒකයි මම 10 පාරක් විතර හිතුවා මේක මේ විදිහට හොඳට එක්ස්ප්ලেইন කරන වීඩියෝ එකක් කරනවද නැද්ද කියලා. හැබැයි ඉතින් මං හිතුවා මම කරනවා. ඒක බාර ගන්න එක ඔයාලගේ විදියක්. ඒක හොඳ හෝ නරක විදියට. හැබැයි මම ඔයගොල්ලෝ දන්නවා හැමදාම ඔයගොල්ලන්ට කවදාවත් වැරදි දෙයක් කියන්නේ නැහැ. මොකද මට ආස නැහැ වැරදි දෙයක් කියලා. රිසර්ච් නැති දෙයක් කියලා සල්ලි විතරක් පරමාර්ථය කරගෙන ඔයගොල්ලෝන්ගේ ඉස්සරහා මෙහෙම කතා කරන්න. මට ඕනේ මාවත් මාව විශ්වාස කරලා තියෙන විශ්වාසය රඳා පවත්වාගෙනමි ඔයගලන්ට හොඳ දේවල් දෙන්න. ඉතින් මම සෙල් කරන්න දාන්නෙත් ඇත්තටම මම කොහොමත් ඔන්ලයින් බිස්නස් එක කරන්නේ ගොඩක් කල් ඉඳලා. එතකොට ඉතින් මගේ ඔන්ලයින් ෂොප් එකට මම ඇඩ් කරනවා. මොකද මට විශ්වාසයි මම කොහෙන්ද ගේන්නේ කියලා මම දන්නවා. මැලේසියා වලින් ගෙන්වන්නේ කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා මම බොන්න ගන්නවා. මොකද මම හිත කර දෙයක් නම් ගන්නෙ නෑනේ මගේ ඇඟට. ඉතින් ඒක නිසා ඔයගලන්ට බය නැතුව ගන්න බලන්න. කොලජන් ගත යුතුද කියලා අහන ප්‍රශ්නේදී කොලජන් නිරෝගී පුද්ගලයෙකුට අවුරුදු 25 30 යනකොට ගත්තට කමක් නැහැ. දවසට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් මුළු ඇඟම එකපාරක් කරගන්න, කොණ්ඩේ වෙන්න, නියපොතු ශක්තිමත් කරගන්න, අපේ ඇඟේ විස නසන්න පවා කොලජන් හොඳයි. මොකද මේ කොලජන් එකේ අඩංගුලා තියෙන ගොඩක්ම පළතුරු වර්ග. ඉතින් ඒක නිසා මේක බය නැතුව බොන්න පුළුවන්. විටමින් C අන්තර්ගත හින්දා විටමින් C බොන්න අවශ්‍ය නැහැ. නමුත් මම විටමින් C මිලිග්‍රෑම් 500ක පැත්තක් තව ඇඩ් කරලා තමයි බිව්වේ. කැරට් එක බොන්න පුළුවන්. සීනි නොදා හදන ඕනම ජූස් එකක් එක කලවම් කරලා බොන්න පුළුවන්. නිකන් වතුරත් එක්ක උනත් බොන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක මගෙන් ගත්ත දැන් සෑහෙන ප්‍රමාණයක් මම මගෙන් දෙවෙනි පාරත් ඕඩර් කරා. හැබැයි මම රිසල්ට් එහෙම බලාපොරොත්තු වෙන්නේ මට කියන්න ඕනේ කියලා. හැබැයි මම සේව් කරලා තියෙන නම් ගිහිල්ලා හැමෝගෙම ඇහුවා. හැබැයි අහපු හැමෝම කිව්වේ හොඳයි අක්කේ ලොකු වෙනසක් තියෙනවා කියලා. සමහර කස්ටමර්ස්ලා දෙවෙනි තුන්වෙනි පාර ඕඩර් කරනවා. ඇත්තටම කෙනෙක් ගාණක් වේදම් කරලා දෙවෙනි තුන්වෙනි පාර ඕඩර් කරන්නේ නැහැ කිසිම දෙයක රිසල්ට් නැත්තම්. මම නම් පෞද්ගලිකවම ඕඩර් කරන්නේ නැහැ මට රිසල්ට් නැත්තම් කිසිම දෙයක. ඉතින් කස්ටමර් කෙනෙක් වුණත් පළවෙනි පාර අරගෙන බලලා රිසල්ට් නැත්තම් දෙවෙනි පාරට යන්නේ නැහැ. සල්ලි අපරාධනේ. යාට රිසල්ට් නැත්තම් මේ ප්‍රොඩක්ට් එක අපි කොච්චර කිව්වොත්. හැබැයි කොලජන් එකේ මුළු ඇඟටම මූණ වගේම ඇඟටම කොණ්ඩේට නියපොතු වලටත් හොඳ රිසල්ට් එකක් තියෙන හින්දා ගොඩක් අය මේක දෙවෙනි තුන්වෙනි පාරත් ඕඩර් කරනවා. ඉතින් ඒක ගැන මට හරි සතුටුයි. එහෙම ඕඩර් කරන අයට ගොඩක් ස්තුතියි කියනවා. මා විශ්වාස කරා. ඉතින් කොලජන් එක ගන්න කැමති අය පුළුවන් අපේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා කොලජන් එක ලංකාවේ ඕනම තැනකට ගෙන්න ගන්න. ඒ වගේම ඉතාලිය සහ යුරෝප් කන්ට්‍රීස් වලටත් අපි ඩිලිවර් කරනවා කොලජන් එක. ඉතින් ඔයගලන්ට පුළුවන් අපෙන් මිලදී ගන්න. WhatsApp නම්බර් එකට කතා කරොත් ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒක නාගේ කෙනෙක් මට කියලා තිබුණා 2500 තියෙනවා කියලා කොලජන් එක. 2500 තියෙනවා නම් මටත් ඒ තියෙන තැන චුට්ටක් කියන්න. එතකොට මට ඉම්පෝට් කරනට වඩා ලේසි එතනින් අරගෙන දෙන එක. ඒතර මට වැඩි ලාභයක්ත් තියෙනවා. මහන්සි වෙන්න ඕනෙත් නැහැ ගෙන්නන්න කරන්න ඕවා බලන්න. ඉතින් ඒක නිසා මේ කියනවා එච්චර අඩුවට කොලජන් ඉම්පෝට් කරන කොලජන් එකක් එහෙම දෙන්න බෑ. කොලජන් කියන්නේ එසේ මෙසේ විටමින් එකක් නෙමෙයි. ශරීරයට හරි විදිහට හදනවා නම් එච්චර අඩුවට දෙන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා ඔයගලන්ට කැමති නම් අපෙන් ගන්න පුළුවන්. WhatsApp නම්බර එක දාලා තියෙනවා. රිසල්ට්ස් මොනවද මම කියලා තියෙනවා. කැමති අයට ගන්න පුළුවන්. අකමැති අයට ෆෘට් ජූස් එකක්, කැරට් ජූස් එකක් විතරක් බිව්වොත් ඇති. මොකද ශරීරය පැහැපත් කරගන්න. හැබැයි හොඳටම රිසල්ට්ස් ගන්න ඕන නම් ස්කින් එක ලස්සනට හදා ගන්න ඕන. ඔයගලන්ට පුළුවන් මෙන්න මේක අරගෙන පාවිච්චි කරලා බලන්න. ඉතින් ඊට වඩා දෙයක් කියන්න නෑ. ලැබිච්ච රිසල්ට් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරා. එහෙනම් ඉතින් ආයෙත් මේක මම තව මාසයක් විතර ඇඟ රෙස්ට් එකේ තියලා තමයි ආයෙ පාවිච්චි කරන්න ගන්නේ. මොකද ඉවර ඊළඟ බෝටල් එක පාවිච්චි කරන්න ගත්තට පස්සෙත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකොට ඔයාලට ඊට පස්සෙත් රිසල්ට්ස් බලන්න පුළුවන්. එහෙනම් ඉතින් වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. නා වීඩියෝ එකෙන් ඔයගලන්ට අයිඩියා එකක් ලැබෙන්න ඇති කොලජන් ගැන සහ මට ලැබිච්ච රිසල්ට්ස් ගැන. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙනකන් ඔයගලන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.